ඒ කියන්නේ බ්‍රේක් එකේ කන්ටිනියු එකේ තියෙන මෙහෙම වෙනස තියෙන මෙහෙම දෙයක්. දැන් බ්‍රේක් එකේ අපි කියමු මොකක් හරි ෆෝ ලූප් එක හරි වයිල් ලූප් එක හරි දා මොකක් හරි ලූප් එකක් ඇතුලේ වයිල් කියලා ගන්නවා. ඒ කන්ඩිෂන් එකක් දානවා මෙතන. ඊට පස්සේ මේක දාලා ඇතුලේ මොනවා හරි ලයින්ස් ටිකක් තියෙනවා. ඊට පස්සේ අපි if එකක් වගේ දා මොනවා හරි එතනත් කන්ඩිෂන් එකක් දීලා ඒක true වුණොත් එහෙම මේක බ්‍රේක් කරන්න කිව්වොත් මේක true වුණොත් මේක බ්‍රේක් කරන්න කිව්වොත් මේ ලූප් එක මෙතනින් නවතිනවා. නේ? එතන ඉහාට ඒ ලූප් එක රන් වෙන්නේ නැහැ. ඒ ලූප් එකේ ඒ කියන්නේ ඒ කන්ඩිෂන් true වෙච්ච ගමන් ලූප් එකම නවතිනවා. හැබැයි දැන් මේක බ්‍රේක් නොකර කන්ටිනියු කරනකොට වෙන්නේ දැන් අපි කියමු මෙතන මේ if එකෙන් පස්සේ තව මොනවා ලයින්ස් ටිකක් තියෙනවා කියලා මේක. if එකේ එළිය තව මොනවා ලයින්ස් ටිකක් තියෙනවා. දැන් මෙතන බ්‍රේක් කරන්නේ නැතුව මේක ඔය කන්ඩිෂන් එක ආවට පස්සේ මේක බ්‍රේක් නොකර කන්ටිනියු කරනවා නම් මොකද්ද වෙන්නේ? මෙතන අපි කන්ටිනියු කියන එක දුන්නොත් එතන බැරි වෙලාවත් මේ if කන්ඩිෂන් එක true වෙලා මෙතනට ආවොත් කන්ටිනියු වෙනවා කියන්නේ මෙන්න මේ ලයින්ස් ටික රන් වෙන්නේ නැහැ. ආයි මේ උඩට යනවා ඊළඟ අයිටරේෂන් එකට යනවා. ආයි මේ ටික රන් වෙනවා. ආයි මේ කන්ඩිෂන් එක කොයිලා හරි true වුණොත් එහෙම ආපහු පාරක් කන්ටිනියු වෙනවා කියන්නේ මේ යට ටික රන් වෙන්නේ නැතුව ආයි උඩට යනවා. ඒ ලූප් එකේ මෙන්න මේ කන්ටිනියු එක වැඩ කරන තැනින් පල්ලෙහා තියෙන ලයින්ස් නිකුත් රන් වෙන්නේ නැහැ. ආයි ලූප් එකේ මුලට යනවා. ඒ කන්ටිනියු වෙන කෙනා ඊළඟ අයිටරේෂන් එකට යනවා. දැන් බ්‍රේක් කරොත් එහෙම ආයි මෙතන ඒව රන් වෙන්නේ නැහැ. මුකුත් රන් වෙන්නේ නැහැ. ලූප් එක සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. right? ස්ටොප් වෙනවා. ඒක තමයි බ්‍රේක් එක. ඒක කන්ටිනියු එක ඊළඟ අයිටරේෂන් එකට පයින්නවා. ඊට පස්සේ ඒ අයිටරේෂන් එක ඉතුරු ටික කරන්නේ නැහැ. ඊළඟ අයිටරේෂන් එකට යනවා. ඕක තමයි බ්‍රේක් එකේ කන්ටිනියු එකේ වෙනස තියෙන්නේ. ඒක ගහලා බලන්න.